දේශපාලුවන් වහන් කළ දේශපාලන යථාර්ථය දේශපාලන වංශයේ පසින්දු දිල්හාන් ලියනගේ නිර්මාණයක්. අයිබෝනපුල් අයිබන්තාරක අපි මේ 76 වසරක සාපයක් ගැනයි ඒ 76 වසරක සාපයක් ගැන කියපු කතන්දරය ඇත්තද කියන එක ගැනයි ඉතිහාසයෙන් ඒ කාරණේ සනාත වෙනවද නිෂේධ වෙනවද කියන කාරණා ගැන අපි කතා කරමින් ඉන්නේ උපුල්. අද අපි කතා කරමු කියලා හිතුවේ 1948 ඩී.එස්. සේනානායක මහත්තයා ගත්තු නිදහස ගැන. සමහර අය කියනවනේ මේ ගත්තේ ඩොමිනියන් නිදහසක්, පරිපූර්ණ නිදහසක් වුණේ 72 ජනරජයක් වෙලා අර මේ කතන්දරයක්. මේක ඇත්තද? මේ ඉතිහාසයේ ඩී.එස්. සේනානායක මහත්තයා මේ පියවර ගන්න මොකක් හරි උපාය මාර්ගයක හේතුවක් තිබුණද කියන කාරණේ අද අපි කතා කරමු නේද? ඇත්තටම තාරක මේ එතනින් ආරම්භ කරනකොට මට මතක් වෙන්නේ අර ඇමරිකාවේ සුප්‍රකට නිලියෙක් හිටියනේ මැල්රින් මොන්රෝ කියලා. අර ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධයි කියලා කතාවක් තිබුණා ඉතිහාසයේ ඇමරිකාවේ. ආදරයකට සම්බන්ධ සහෝදරයා රොබර්ට් කෙනඩි නේද? ලොකු කතාවක් ඒක. දැන් මැල්රින් නමුත් මොන්රෝ පුල් කියන්නේ ඒක නෙමෙයි. මං හිතන්නේ ඊට වඩා වැදගත් කතාවක්. දැන් අපි දැන් මැල්රින් මොන්රෝ එතනදී කියනවා එක තැනකදී මේ සාමාන්‍යයෙන් අසත්‍ය තමයි ඉක්මනට මිනිස්සු වැළඳගන්නේ, සත්‍ය කියන දේ බොහොම සුළු පිරිසක් අතරට විතරයි යන්නේ කියලා. ඉතින් දැන් මේ අපේ නිදහස සම්බන්ධ කතාවයි ඔය 76 වසරක සාපය ඇතුලේ තියෙන බොහෝ දේවලුයි වලටත් මම හිතන්නේ ඔන්න කතාව අදාළ වෙනවා. මොකද අසත්‍ය තමයි විශාල පිරිසක් අතරට හරි වේගයෙන් යන්නේ. සත්‍ය කියන දේ බොහොම සුළු පිරිසක් අතරට තමයි යන්නේ. හැබැයි ඉතින් සත්‍යයෙන් පටන් ගත්තේ නැත්නම් අපි කොහෙන් පටන් ගන්නද කියන ප්‍රශ්නේ තිතුරන නැත්නම් අපි ආයෙසරයක් රැවටෙයි නේද උපුල්? අපි ඒක නිසා ඒක තමයි ගමනක් තමයි යන්නේ. දැන් මේක ගවේෂණාත්මක චාරිකාවක් වෙන්නේ සත්‍ය සොයා යන වැදගත් වෙන්නේ අන්න එතනදී තමයි. ඒක හරි. මේ උපුල් මේ අපි නිදහස ගැන කතා කරනකොට ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන සම්බන්ධය අපිට අමතක කරන්න බෑනේ. වාල්මීකි රාමායනය ලියනකොටත් ලංකාව බලවත් රාජ්‍යයක්. ඉන්දියාවත් එක්ක හැප්පෙන්න පුළුවන් රාජ්‍යයක්. ඒක සමහර අය කියනවා මනක්කල්පිතයක් කියලා, සමහර අය කියනවා මේ රාවණාගේ පාසටහන් ලංකාව පුරාම විහිදිලා තියෙනවා කියලා. ඉතින් එතකොට උපුල් මේ ලංකාවට නිදහස හම්බ වෙනකොට සමහර අය හරි අකෘතඥ විදිහට කියනවා ඉන්දියාවට දීපු නිසා ලංකාවටත් නිදහස දුන්නා කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමුද ඉන්දියාවට නිදහස හම්බෙච්ච හැටි ගැන. දැන් මෙතන අපි ආරම්භයේදීම යම්කිසි දෙයක් අපි පැහැදිලි කරලා අපේ ප්‍රේක්ෂක ජනතාවට කළොත් මේ සංවාදයේ ආරම්භ කිරීම හොඳයි කියලා හිතෙනවා. මොකද මේකේ හරි සංවේදී කාරණා සමහර විට කියවෙනවා ඉස්සරහට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර. ඒක දේශපාලනික වශයෙන්, ද්විපාර්ශ්වික වශයෙන්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් යම්කිසි කෙනෙක් ආందోලනයට ලක් කරන්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් මේ ආපහු මේ අර ඉන්දියානු බීතිකාවක් හදන්න හදනවා වගේ කතාවක්. ඇත්ත වශයෙන් කියනවා නම් ඉන්දියාවයි ලංකාවයි අතරේ වෙන් කළ නොහැකි සම්බන්ධයක් තියෙන රටවල් දෙකක්. පැහැදිලිවම ඒ වගේම මේකේ දැන් අර ලංකාවේ වමේ යුර සහ දකුණ ගත්තම මේ වම් යුරේ කට්ටියන්ට වැඩිය දකුණ යුරේ කට්ටියන්ට ඉන්දියාවත් එක්ක සෑහෙන හොඳ සම්බන්ධතා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් තිබුණා. මම හිතන්නේ වම් යුරේ ඉන්දියාවත් එක්ක සම්බන්ධතා ඉතාමත් යහපත් විදිහටම පවත්වපු නායිකාව හැටියට අපිට ගෞරවනීයව හඳුන්වලා දෙන්න පුළුවන් සිරිමා බණ්ඩාරනායක මැතිණිය පමණයි. පැහැදිලිවම ඉන්දිරා ගාන්ධි මැතිණියක් එක්ක මම හිතන්නේ බණ්ඩාරනායක පවුල පෞද්ගලික මිත්‍රත්වයක් තිබුණා. ඒ පෞද්ගලික මිත්‍රත්වය ඇතැම් වෙලාවක ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගස්සන්න පව උපකාර වුණා ලංකාව කෙරෙහි. හැබැයි පස්සේ කාලෙක ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියෙන් ලංකාවට ලොකු අර්බුද ඇති වුණා. ඒක අපි දිගට කතා කරමු. එතකොට ඉතිහාසයේ මොකද්ද ඉන්දියාවේ නිදහස් අරගලය ගැන ඉතිහාසය මොකද්ද පුළ අපි කියන්නේ? ඉන්දියාවේ නිදහස් අරගලයයි ලංකාවේ නිදහස් අරගලයයි ගත්තම ටිකක් වෙනස් ස්තර දෙකක ක්‍රියාත්මක වෙච්ච අරගල දෙකක් තිබුණා. අත් වශයෙන් අපිත් නිදහස වෙනුවෙන් ලේවැකි අරගල විශාල ප්‍රමාණයක් කරපු ජාතියක්. හැබැයි ඉන්දියාව අපිට වැඩිය ටිකක් එහා පැත්තට ගිහිල්ලා විශේෂයෙන් දැන් මහත්මා ගාන්ධිලා වගේ කට්ටිය අවිහිංසාවාදී ව්‍යාපාරය හරහා ජනතාව පෙළගස්සනවට නිදහස පතා සුභාෂ් චන්ද්‍ර බෝස්ලා වගේ කට්ටිය තවත් ඒ සම්බන්ධ කට්ටිය ඉතාමත් ගරිල්ලා සටන් මට්ටමට ගිහිල්ලා
යම් හමුදාමය වගේ ක්‍රියාමාර්ග වලින් සුද්දොත් එක්ක හැප්පුණා. බොහොම පැහැදිලිව මම හිතන්නේ උපුල් සුභාෂ් චන්ද්‍ර බෝස්ටත් දැන් අපිත් 1818 උඩරට කරා. ඊළඟට 1848 මාතලේ කරා. එතකොට ඊට පස්සේ හැබැයි අපි ලොකුට කැරලි ගහුවේ නැහැ. අපි අපේ දේශප්‍රේමීත්වයේ තිබුණාට අපේ අභිමානයේ කොඳුනාරටේ සුද්දා කැඩුවා. හැබැයි ඉන්දියාවේ අපි අහලා තියෙන අය භගත් සිංලා මංගල් පාණ්ඩෙලා ඊළඟට උදම් සිංහ මේ අය සංවිධිත ව්‍යාපාර නෙමෙයි එක පාරට ගිනි පුපුරු වගේ මතුවෙච්ච දේශප්‍රේමී සහ සන්නද්ධ අරගල තිබුණා. ඊළඟට මන්ට මතක් වෙනවා අර ජලියවාලා බාග් ප්‍රහාරය කියලා අර එක බලකොටුවක් ඇතුලේ පංජාබ් වල වෙන්න ඕනේ මිනිස්සු දහස් ගාණක් එක තැන ගේට්ටු වහලා තිරස්චීන විදිහට වෙඩි තියලා මැරුවා බ්‍රිතාන්‍ය සොල්දාදු. ඉතින් ඔය අර්බුදත් එක්ක නොඑක් සටන් කරලට ආවේ සුභාෂ් චන්ද්‍ර බෝස් තමයි මං හිතන්නේ බොහොම හමුදාමය ආකාරයකට මේ පෙළගැස්ම කරේ. ඉතින් ඒ අය මම හිතන්නේ උපුල් කියන්න හදන කතාව සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ ඉලක්කය තියෙන ජපානයට උදව් කළ දෙවනි ලෝක යුද්ධ වෙනවා. බ්‍රිතාන්‍යයන් තමයි ඉන්දියාව පාලනය කරන්නේ. ඉන්දියාව ලංකාව ඇතුළු ආසියා කලාපයේ බහුතරයක්. නමුත් සුභාෂ් චන්ද්‍ර බෝස් හැදුවේ ජපානයට උදව් කරලා ඒ හරහා ඉන්දියාව නිදහස දෙනවා. ගාන්ධි නේරුලාත් එක්ක එකතු වෙලා සාමකාමී විදිහට සත්‍යග්‍රහ ව්‍යාපාරය හරහා සිවිල් නීති කඩකිරීම ව්‍යාපාරය හරහා නිදහස ගන්න උත්සාහ කරා නේද? තාරක බොහොම නිවැරදි පැහැදිලි කිරීම. ඇත්ත වශයෙන්ම දැන් මේ දෙක ගත්තම දැන් මම පෞද්ගලිකව ඇත්තටම ලංකාවේ නිදහස් අරගලේ විශේෂයෙන් අපේ ඔය නිදහස වෙනුවෙන් අපි ජාතික සංගමය හැදුවනේ. ඔව්. ජාතික සංගමේ ස්ට්‍රැටජි එක එහෙම නැත්නම් උපාය මාර්ගික ක්‍රමයට තමයි මම ඇත්ත වශයෙන්ම ඉතාමත් ප්‍රිය කරන්නේ. මොකද හේතුව දැන් ඉන්දියාව මේ ඩීඑස්එන් නායක මහත්මයා මුලින්ම හදපු ලංකා ජාතික සංගමය. ඔතන හිටියා නේද උපුල් මම මේ මතක් වෙන විදිහට කියන්නේ උතුරේ ද්‍රවිඩ නායකිනුත් හිටියා නේද? ශ්‍රීමත් මුස්ලිම් නායකයෝ පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරුණාචලම් ආරුමුග නාවලර් ඔය නායකයෝ ගොඩක් හිටියා. මුස්ලිම් නායකයෝ ටීබී ජය මහත්තයලා වගේ අය හිටියා. ඉතින් දැන් මේකේ මං කිව්වේ මේක මං ආස කරන දේ කියලා. අපි දේශපාලනය සම්බන්ධයෙන් වැඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙන අයනේ. ඒතකොට දැන් මේකේ අපි දැන් සටන කියන දේ සාමාන්‍යයෙන්ට වඩා මේ උපාය මාර්ගිකව දේශපාලනික වශයෙන් කරපු සටන කොච්චර වැදගත්ද කියනවා නම් අපි ඉන්දියානු නිදහස් අරගලෙත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් දැන් ඉන්දියාව මේ අරගලය කළා ලක්ෂ 10ක් 5ක් 10 සමහරු කියනවා ලක්ෂ 5ක් කියලා දැන් මංගල ඇත්තටම ලක්ෂ 10ක් වගේ අපිත් හිතනවා ලක්ෂ 10ක් විතර. නමුත් දැන් ලංකාවේ අපේ ජාතීන්ගේ ජීවිතත් ආරක්ෂා කරගෙන අපි ඉන්දියාව ගත්ත ජයග්‍රහණයම ගත්තනේ තාරක අපි මේ අවුරුද්දකට පස්සේ අනිත් එක රට බෙදෙන්නෙත් නැතුව හොඳම කතාව. තාරක අන්න එතන තමයි මං හිතන්නේ අපි මේ ඩීඑස් ලගේ ප්‍රතිපත්තිමය දක්ෂතාවය දේශපාලනය ගැඹුරුකම සම්බන්ධයෙන් අපි බලන්න ඕන තැන. දැන් මේ 76 වසර සාපය ඇතුලේ කතා කරන එක චෝදනාවක් තමයි දකුණු යුරේ නායකයන්ට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මොකද ඊට කලින් ජාතික සංගමයට මේ අය නිදහස ගත්තේ පූර්ණ නිදහසක් නෙවෙයි. අපි මේ සුද්දට කත් ඇදලා ලංකාවේ කළු සුද්දෝ ගත්තේ මේ බ්‍රිතාන්‍ය රැජිනට රජුරෝන්ට යටත් වෙච්ච මේ භාග නිදහසක් කියලා නෙමෙයි කියන්නේ. දැන් මේක ගන්න ඓතිහාසික වශයෙන් යම්කිසි හේතුවක් තිබුණනේ. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ හේතුව හිතාමතා අමතක කරලා මේ ඉතිහාසයේ මකලා දාලා තමයි මේ චෝදනාව කරන්නේ. දැන් අද අපේ සාකච්ඡාව මම හිතන්නේ තාරක අපි ගෙනියන්න ඕන තැන තමයි මෙන්න මේ හංගවපු සත්‍ය මොකද්ද කියන්නේ. එතකොට උපුල් මම හිතන්නේ අපිට දුන්නේ ඩොමිනියන් ස්ටේටස්. එහෙම නැත්නම් ඩොමිනියන් තත්ත්ව නිදහසක්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් නිදහස් රාජ්‍යයක් කියන සංකල්පය. යම් කාරණා අපේ රටේ නායකයා හැටියට අපේ රටේ රජු හැටියට සැලකුණේ බ්‍රිතාන්‍ය මහරජු. හැබැයි ලංකාවේ පාර්ලිමේන්තුවක් තියෙනවා. ලංකාවේ අනපනක් ලංකාවේ හදාගන්න පුළුවන්කම තිබුණා. හැබැයි රටේ ජාතික ආරක්ෂාව වගේ කාරණාවලදී බ්‍රිතාන්‍යයේ වගකීමක් තිබුණා.
මම හිතන්නේ ඔය ජනරජයක් කරයින් පස්සේ 72 අපි ඉපදිලා නැහැ. මම හිතන්නේ පුරුදු ඉපදිලා නැහැ එතකොට. හැබැයි එතකන් මම අහලා තියෙනවා තිරිකුණාමලේ බ්‍රිතාන්‍ය නාවික කඳවුරකුත් මම හිතන්නේ කොළඹ පරාය සහ කටුනායක පදනම් කරගෙන ගුවන් හමුදා කඳවුරුත් වගේ හමුදාමය සෙටප් එකක්. එහෙම නැත්නම් මිලිටරි පසුබිමක් බ්‍රිතාන්‍යයට ලංකාවේ තිබුණා කියලා. හරි නේද පුළු? හරි. ඒ හේතුව තමයි දැන් මේ නිදහස දැන් එක්තරා කාලෙක හිරු නොබසින අධිරාජ්‍ය තීන්දුවක් ගත්තා යම් යම් තත්ත්වයන් මත නිදහස දෙන්න ඕන වගේ යම් හැඟීමක් ඒ කට්ටියන්ගේ පැත්තෙනුත් තිබුණා. හැබැයි මේ තීව්‍ර වෙමින් නිදහස් අරගලේ මේ ඉන්දියාවෙත් ලංකාවෙත් තිබුණා. එතකොට මේක තියෙද්දි ඉස්සෙල්ලම ඔය මේ තරු ලකුණු දැක්කේ අපි නිදහස හම්බ වෙනවා කියලා ඉන්දියාවට. ඔව්. එතකොට ඉන්දියාවට නිදහස දෙන්න සූදානම් වෙන මොහොතේ අපිත් අපේ නායකයෝ ඩී.එස්. සේනානායකලා ඇතුළු ඒ නායකයෝ මේක දිහා හොඳට අවධානයෙන් බලාගෙන හිටියා මේ ක්‍රියාන්විතයේ සම්බන්ධයෙන් මේ ඉන්දියාවට නිදහස දීමේ ක්‍රමවේදය. එතනදී මේ ඩී.එස්. සේනානායක ඇතුළු ලංකාවේ නායකයෝ ඉහළ පෙළේ ඉඳපු නායකයන්ව තැති ගන්නපු කාරණයක් තියෙනවා. අන්නේ තැති ගන්නපු කාරණේ තමයි ඒ වෙනකොට ලංකාවේ හිටියා තාරක හොඳට දන්න මම හිතන්නේ සර් සිරිල් රැඩික්ෆිල්ඩ් කියලා සිරිල් රැඩ්ලිෆ්ට්. එතකොට රැඩ්ලිෆ්ට්න් ලංකාවේ තමයි එතකොට රාජ්‍ය සේවයට අනුයුක්ත කරලා එවල තිබුණේ. එතකොට මවුන්ට්බැටන් සාමිවරයා තමයි ඉන්දියාවේ ප්‍රතිරාජයා. එහෙම නැත්නම් වයිස්රෝයි හැටියට හිටියේ. එතකොට මෙයා දැනුම් දීමක් කරා මේ සිරිල් රැඩ්ලිෆ්ට් වහාම ඉන්දියාවට එන්නේ කියලා. ඒකෙදි හේතුව හැටියට කියලා තිබුණේ තාරක මේ දේශ සීමා කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ගන්න කියලා තමයි කියලා තිබුණේ. ඒකට සිරිල් රැඩ්ලිෆ්ට් ඉන්දියාවට ගියා ලංකාවින්ද. ඒ තමයි මම හිතන්නේ උපුල් සිරිල් රැඩ්ලිෆ්ට් ජීවිතේ පළවෙනි වතාවට ඉන්දියාවට අඩියක් තියපුවලා. ඒක විතර නෙවෙයි තාරක දැන් මෙයා මීට කලින් ඉන්දියාව සිතියමේ දැකලා තියෙනවා හැර ඉන්දියාවේ කිසිම සංස්කෘතික යිතිහාසික සමාජීය වගේම භූගෝලීය සාධකයක් පිළිබඳවත් අවබෝධයක් තිබෙච්ච නිලධාරියෙක් නෙවෙයි. ඉන්දියාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති සර් සිරිල් රැඩ්ලිෆ්ට් ගෙන්නලා මවුන්ට්බැටන් සාමිවරයා කියනවා ඔබට දවස් 36ක් දෙනවා මේ ඉන්දියාව දෙකට කඩන්න ඕනේ. පොඩි පටු වැඩක්ද උපුල්? මොකද ඉන්දියාවේ ප්‍රධාන ධන වර්ග දෙකක් ඉන්නවා. හින්දුන් සහ හින්දු ආගම අදහන ඉන්දියානුවන් සහ මුස්ලිම් ආගම අදහන ඉන්දියානු. එතකොට මේ යම් යම් නගර යම් යම් ප්‍රදේශ ජනගහනය තමන් අදහන ආගම අනුව මහජාතිය සුළු ජාතිය වශයෙන් බෙදිලා තිබෙනවා. මේ ඉන්දියාවේ බින් අඟලක් දැකලා නැති, ඉන්දියාවේ සංස්කෘතිය පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති, ඉන්දියාවේ තියෙන ජනවාර්ගික තත්ත්වයන් පිළිබඳව කිසිම දැනුමක් නැති සර් සිරිල් රැඩ්ලිෆ්ට් කෙනාලා මවුන්ට්බැටන් සාමිවරයා දවස් 36කින් කියනවා මේ මහා ಭಾರತේ, මේ අඛණ්ඩ ಭಾರතේ, දැන් මොඩි කියන්නේ අඛණ්ඩ ಭಾರත කියලා. ඒක ලොකු කතන්දරයක්, අපි වෙනම කතා කරමු. මහා ಭಾರතය දෙකට කඩන්න. කොහොමද සිරිල් රැඩ්ලිෆ්ට් මේක කඩන්නේ? ඒ කාර්ය අපූර්ව කතන්දරේ. දැන් මේ සිරිල් රැඩ්ලිෆ්ට් ඇත්තටම ගියේ කාරණේ නෙවෙයි. දැන් මේ එයාට බාර දෙන්නේ. දැන් මෙයා නවත්තන් ඉන්නෙත් මේ මවුන්ට්බැටන් සාමිට අයිති මාලිගාවක තමයි. මේ ඉන්දියාවේ ප්‍රතිරාජ්‍යයාගේ මාලිගාව මේ පස්සේ ජනාධිපති මන්දිරයේ වෙච්ච රාෂ්ට්‍රපති භවන් එකේම කොටසක් දෙනවා. දීලා ඉන්දියාව රස්නේනේ. එතකොට ඉන්දියාවේ සම කැපිටල් එක තමයි සිම්ලා නගරය. ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තේ පාමුල, හිමාලයා කඳුවැටිය පාමුල. එතකොට සිම්ලා වලක් දෙනවා මෙයාට වෙනම බංගලාවක් අතන රස්නේ වලින් මෙහි ගිහිල්ලා කරන්න කියලා කණ්ඩායමකුත් දෙනවා. හැබැයි ඉලක්කය දවස් 36කින් මම හිතන්නේ මහා දැවැන්ත වර්ග කිලෝමීටර් 4 ලක්ෂ ගානකට එහා පැත්තේ ඉන්දියන් අර්ධද්වීපය දෙකට බෙදන්න. මේක දැන් මේ සිතියන් ටික දුන්නම දැන් මෙයා දැන් මේ වැඩේට එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයිනේ. බොහොම පැහැදිලිව. එතකොට මෙයා මේකේ සති 3ක් විතර ගත කරනවා මේක කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. මෙයාට ඇත්තටම සති 3ක් කල්පනා කරත් මෙයාට මේක කරන විද්‍යාත්මක ක්‍රමවේදයක් එන්නේ නැහැ. මෙයා අවසානයේ තීරණය කරනවා රයිට් මම මවුන්ට්බැටන් සාමිගේ නියෝගයට අනුව මේක කොහොම හරි කරනවා කියලා මේසෙ දිග අරගෙන සිතියන් ටික තමන්ගේ අතේ තියෙන පෑන අරගෙන එයාට අවශ්‍ය විදියට ඉරක් ඇඳලා මේ
ඉන්දියාව වෙන් කරලා මේ පාකිස්තානය කියලා වෙන් කරනවා. පාකිස්තානය කියලා වෙන් කරනවා. ඔතෙන්දි මං හිතන්නේ එයාට දීලා තිබුණු ජනගහන විස්තරය නම් පදනම් කරගන්න නැති. නමුත් ඒ හුඟා කල්ලි කුත් වෙච්ච වැදගත්කමක් නැති තොරතුරු තමයි කියලා අපි අහලා තියෙන්නේ. උපුල් මට මතක් වෙනවා මේ පරම කතාවක් අපි අහලා තියෙන කියවලා තියෙන කතාවක්. මේ රට බෙදන්න මවුන්ට් බැටන් සාමීවරයාට වුමනා වුණ එක හේතුවක්. මේක කිව්වහම සමහර අය මේක කොයි විදිහට ගනියද දන්නේ නැහැ. නමුත් අපි මේ ඇත්ත හොයාගෙන යන ගමනක්නේ. එතකොට මේ ඇත්ත හොයාගෙන යන ගමනේ මේ කතාව යටපත් කරන්න බෑ. මම අහලා තියෙනවා. මහත්මා ගාන්ධිතුමා තමයි ඉන්දියාවේ සියලු දේශපාලඥයන්ගේ ගෞරවය දිනාගත්ත නායකයා. රටේ ලොකු ගෞරවයක් තියෙන ඉන්දියාවේ අදත් මම හිතන්නේ හැම රාජ්‍ය ආයතනයකම හැම පොලිස් ස්ථානයකම මහත්මා ගාන්ධිතුමාගේ ඡායාරූපයක් ප්‍රදාන. හැබැයි ඉන්දියාවේ නැගින නායකයෝ දෙන්නෙක් හිටියා. නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිකම ගන්න බලන්න. එක්කෙනෙක් තමයි හින්දු ආගම අදහන ඉන්දියානුවන්ගේ නායකත්වය දරපු ඉතාම කුලීන හින්දු පවුලකින් පැමිණිච්ච ජවහර්ලාල් නේරුතුමා. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජාතික එහෙම නැත්නම් ඉස්ලාම් ආගම අදහන ඉන්දියානුවන් නියෝජනය කරපු ඉස්ලාමීය ලීග් කියන පක්ෂයේ නායකයා මොහමඩ් අලි ජින්නා තුමා. මේ දෙන්නම ලෝයර්ලා. මහත්මා ගාන්ධිතුමාත් නීතිඥයෙක්, නේරුතුමාත් නීතිඥයෙක්, අලි ජින්නා තුමාත් නීතිඥයෙක්. එතකොට මම අහලා තියෙන විදිහට ගාන්ධිතුමා නේරුටත් පොරොන්දු වුණා නිදහස් ඉන්දියාවේ පළවෙනි අගමැතිකම. අලි ජින්නාටත් පොරොන්දු. දෙන්නෙක්ට මේක දෙන්න බැරි නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් මේ රට බෙදීමේ යෝජනාව ආවයින් පස්සේ අනිවාර්යෙන් ඉල්ලීම් තියෙන්නේ නැති මුස්ලිම් අය ඉල්ලන්නේ නැති අපිට වෙනම රටක් ඕනි කියලා හින්දු අය වෙනම රටක් ඉල්ලන්නේ නැති. හැබැයි මේ බ්‍රිතාන්‍යයන් ගත තීරණයට මහත්මා ගාන්ධිතුමාගේ විරුද්ධත්වය ඇතුව මෙයාට මේ තීරණය ගන්න බෑ කියන එක ඓතිහාසික සාධක සියල්ලෙන් අපිට ඔප්පු වෙනවා. එතකොට මේ රටවල් දෙකක් වෙන්න මේ නායකයෝ දෙන්නටම අගමැතිකම දීමේ අවශ්‍යතාවයත් එක හේතුවක් වුණා කියන එක අපි අහලා කියවලා තියෙනවා. නේද? ඇත්තටම තාරක ඉතින් ඔය අවශ්‍යතාවයේ ඉෂ්ට කරන්න වෙන්නේ නැතිනේ. දැන් මේක දැන් බෙදලා දුන්නේ. එතකොට දැන් මේක බෙදලා දෙද්දී හරි අර අපි කිව්වා වගේ අර අපූරු බෙදිල්ලන්නේ මේ කරේ සිටියම උඩින් මෙයාට හිතන විදියට ඉරක් ඇඳලා හොඳ වෙලාවට කෙලින් ඉරක් ඇඳේ නෑ පොඩි. දැන් මේකෙදී මේ දැන් සමහර කට්ටියන්ගේ ගේ පාකිස්තානේ ඒ අයගේ කෘෂි මේ වගාවන් උගුරු ටික ඉන්දියාවේ. දැන් මේක කියනකොට අර මට මතක් වුණා තව පොඩි කතාවක් අර අපෙත් අර හයිවේ එක හැදුවට පස්සේ මෙහි එක්තරා නායකයෙක් කිව්වනේ අර මේ ගෙදර බල්ලට එහා ගෙදරට යන්න බෑ. එහා ගෙදර බල්ලට එහා ගෙදරට එන්න බෑ කියලා. අතිගරු ජනාධිපතිතුමා තමයි මං කිව්වේ මං හිතන්නේ කිව්වේ ඒක කතාව නේද? අනුරකුමාර දිසානායක මහත්මයා කිව්වා මේ බල්ලෙකුටවත් යන්න බැරි වෙන ඇත්තටම දැන් ලංකාවේ නම් ඒ තත්ත්වෙ මන් දන්නේ නැහැ එහෙම එකක්. හැබැයි ඉන්දියාවේ නම් ඒ තත්ත්වෙ වුණා එහෙම. එතකොට දැන් මේකේ විශාල මේ පිරිසක් අවතැන් වුණා. ඒ වගේම විශාල පිරිසකට ජීවිකාව නැති වුණා. ඒකට මේක මහා විශාල අර්බුදයක් තරමට මේක ගියා. මේ ජීවිකාව සහ ඉඩකඩම් වගේ නෙමෙයිනේ. මිනිස් ජීවිත ලක්ෂ 5ත් ලක්ෂ 10ත් අතර ප්‍රමාණයක් දැන් මේ තමන් හිටපු රට දෙකට කැඩුවාම අනිවාර්යෙන් අර්බුද අරගල ඇති වෙනවනේ. ඒ ඇති වෙච්ච ජාතිවාදී කෝලහලත් එක්ක ලක්ෂ 5ත් 10ත් අතර ප්‍රමාණයක් ඉන්දියානුවන් මුස්ලිම් වේවා හින්දු වේවා ඉන්දියානුවන් මනුෂ්‍ය ජීවිත නැති වුණා. ඊළඟට 1,20,000ක් විතර ජනතාව පීඩාවටපත් වුණා. මම කියවලා තියෙනවා මට කියනොත් මතක් වුණේ සමන්නහල්ගේ පොතක් ගින්නෙන් උපන් දරුවෝ කියලා. ඒ පොතේ හරි ලස්සනට තියෙනවා මේ අර කෝච්චි වල නග්ගලා එවපු අය සමහරලාට පරම්පරා ගානක් තමන්ගේ පවුලට අයිතිලා තිබ්බ ගම්බිම් එකපාරට පාකිස්තානයට අයිති වෙච්ච නිසා ඉන්දියානුවන්ට ඇවිල්ලා කඳුරුවෙන් ඉන්න වෙච්ච හැටි. ඉන්දියාවට අයිති වෙච්ච නිසා පාකිස්තානුවන්ට කඳුරුවෙන් ඉන්න වෙච්ච හැටි. ඉතින් මේක ඉන්දියාව නිදහස ගත්තා වගේ නෙමෙයි. අර අපිට 87 දී පරිප්පු දාන්න ආපු ඉන්දියාව කාපු ලොකුම පරිප්පුවක් මේක නේද? දැන් තාරක දැන් මේක කොච්චර අර්බුදයක්ද කියන්නේ. දැන් මේක මේ විදියට කරන්න ඉංග්‍රීසීන්ට යම්කිසි හේතුවක් තිබුණනේ. මොකද දැන් ඇත්ත වශයෙන්ම ඉන්දියාවේදී තරම් මං හිතන්නේ ඔය බ්‍රිතාන්‍ය යටත් විජිත තිබිච්ච රටවල් වලින් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපහසුතාවයටපත් වෙච්ච, ඔවුන් ඝාතනයට ලක් වෙච්ච, ඔවුන්ට
පීඩනය ලබා දීපු කිසිම රටක් තිබුණේ නැහැ. ඒකයි. ඒතර ඒ වෛරය බ්‍රිතාන්‍යයන්ගේ හිතේ තිබුණා. ඉන්දියාවට සදාකාලික පාඩමක් ඉගෙනනවා වගේ තමයි මටත් හිතෙන්නේ. අදටත් දැන් බලන්න මේ බෙදීම නිසා ඉන්දියාවේ පාකිස්තානයේ අද යාළුවෝද නැහැ. හැමදාම දේශ සීමා අර්බුද. කාශ්මීරය බෙදා ගන්න බැරුව එතනින් අර්බුද. ඊළඟට පාකිස්තානයට තමයි ඇවිත්ලා ඉතුරු නැගෙනහිර පාකිස්තානය. ඉන්දියාව 70 ගණන් වලදී ඒක ප්‍රසිද්ධ රහසක් නේ. ඒකට උදව් කරා. ඊළඟට බංග්ලාදේශ කියලා කැඩිලා ගියා. ඉතින් මේ අර්බුදය නොනිමෙන නොසන්සිදෙන අර්බුදයක් නිර්මාණය කරා. ඕකත් එක තමයි මං හිතන්නේ DSN නායක මහත්තයා නැවත හිතුවේ. ඇත්තටම දැන් මේ පාකිස්තානය බෙදීම වෙන් කිරීමේ ප්‍රශ්නේ වගේම තාරකර් කිව්වාගේ මහත්මා ගාන්ධිගේ විශාල රෝල් එකක් තිබුණානේ මෙතන. ඒ වගේම ගාන්ධිට නොදෙවෙනි රෝල් එකක් තිබුණා මෙතන නේරුගේ. ඒකට මේ දෙන්නම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිටිය ටිකක් වෙනස් ප්‍රතිපත්තියක්. දැන් අපිත් එක්ක වුන් ඉතාමත් ඓතිහාසික සම්බන්ධතා තිබුණත් අපිත් එක්ක මේ අපේ මේ අසල්වාසියා ඥාතිය ලොකු අයියා ඒ වගේ තත්ත්වයන් වල පෙන්නගෙන හිටියත් ඔවුන් අභ්‍යන්තරයේ ඔවුන්ගේ ඇජෙන්ඩා එකක් තිබුණා. ඒකට ඔවුන් ඉල්ලීමක් කරා සමහරක් තැන්වලදී බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාවට නිදහස දෙද්දී මොකද ඔවුන්ගේ රටත් මේ බෙදෙන එක අස්පනා පිට තියෙන මොහොතේ ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුණා ශ්‍රී ලංකාව සම්බන්ධනොත් යම් මැදිහත් වීම කරන්න. මොකද ඒකටත් එයාලට හේතු තිබුණනේ. මොකද ඒ වෙනකොට බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ තේ වගාව කෝපි වගාවට ගෙනාපු ඉන්දිය සම්බන්ධයක් තිබිච්ච විශාල පිරිසක් ලංකාවේ හිටියා. ඒ වගේම උතුරු නගරේ ජනතාවට ඓතිහාසික සම්බන්ධයක් තියෙනවානේ. පැහැදිලිව. ඉන්දියාවත් එක්ක තියෙන. එතකොට එහෙම වෙන්නේ නැත්නම් අනිත් එක මෙහෙ අය. නිකන් ඉන්න නැතුව ඇතිනේ. රටකට නිදහස හම්බෙනකොට නෑ අපිටත් වෙනම එකක් ඕනේ කියලා. අනිවාර්යෙන්. දැන් ඒතර 50 කතාවල් එන්නේ. දැන් මේව ඇත්තටම වෙන්නේ 1800 ගණන් වල ඉඳලානේ මේ කතාවල් ඇති වෙන්නේ. එතකොට දැන් ඓතිහාසික වශයෙන් DS ලා වුණත් දැනගෙන හිටියා මේ ගිනි පුපුරු යම් ප්‍රමාණ වලින් තියෙනවා කියලා. එතකොට මෙතනදී දැන් මේ ඉන්දියාව බෙදාවෙන් කිරීමේ தත්ත්වය සහ ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිපත්තිය දැනගෙන ඉඳපු DS ලාට තා බයක් තිබුණා. මේ ඒක විතරක් නෙවෙයි. තව මෙතන ඉන්දියාවේ විවිධ දේශපාලනික මැදිහත් වීම තුල ලංකාවට බයක් ඇති වෙච්ච කාරණා තිබුණා. විශේෂයෙන් ඉන්දියාව තමන්ගේ වටේ ඉන්න ඔක්කොම රටවල් එක්ක ඊතරම් හොඳ මේ දේශ සීමා මේ සම්බන්ධතා පවත්වපු දේශපාලන සම්බන්ධතා පවත්වපු කට්ටිය නෙවෙයි. දැන් පාකිස්තාන කිව්වා වගේ දැන් සීකිම් රාජ්‍ය. සීකිම් බලහත්කාරයෙන් පවර ගත්තා. ඒකට යුද්ධයක් කරලා පවරගෙන ඒ කට්ටිය සීකිම් ප්‍රාන්තය කරගත්තා. එතකොට ඒ අදහස් දැන් ලංකාව වුණත් අදටත් කතා වෙනවනේ මේ තාරක මේ පාලම් ගහන ඒවා ගැන කතා කරනකොට එක මේ 13 වෙනි සංශෝධනය එන වෙලාවේ වුණත් දැන් දීර්ඝ කාලිනව අපි මේ දේශපාලන ක්ෂේත්‍රේ කතා වුණානේ මේ ඉන්දියාවේ තියෙන මැදිහත් වීම. ඉතින් එතකොට දැන් චීනය එක්ක ප්‍රශ්න තිබුණා, භූතානෙත් එක්ක ප්‍රශ්න තිබුණා, බංග්ලාදේශෙත් එක්ක ප්‍රශ්න තිබුණා. මේ ඔක්කොම බලලා අර මං මුලදීම මේ කතාවේදී කිව්වා වගේ ඊතාරක මේ DS ගේ තැති ගැනීමක් තිබුණා. මේ සිද්ධිය. ඒ තමයි මේ අධිරාජ්‍යවාදීන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් අපිට පූර්ණ නිදහසක් දුන්නොත් සාමාන්‍ය ක්‍රමවේදී ඒ කට්ටිය සම්පූර්ණගෙන යනවා. ඉංග්‍රීසි කියන්නේ lock stock and barrel සම්පූර්ණයෙන් ඔක්කොම පටවගෙන යනවා. දැන් මේ මෑත කාලිනෝ දැන් මේ කියන தත්ත්වේ නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මම යෝජනා කරනවා මේ ටිකක් හොඳට බලන්න කියලා. මේ මෑතක තිබුණනේ ඇෆ්ගනිස්තානේ දැන් මේ දකුණු ආසියාවේම රාජ්‍ය කියන්න හැදුවෙත් ඒකම තමයි. ඒක හරියට මගේ හිතේ වැඩ කරත් ඒකම තමයි. කියන්නේ දැන් මේ ඇෆ්ගනිස්තානයේ ඉතාමත් දුර්වල මට්ටමේ තිබුණා. ඒකට සහයෝගය දක්වන්න ඇමරිකාව ඇවිල්ලා එයාලගේ මූල කඳවුරු පිහිටවලා විශේෂයෙන් ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් 11ක් විතර හිටියා ඇෆ්ගනිස්තානයේ ඔකුපේෂන්. එක තැනකදී එහෙත් ඇෆ්ගනිස්තානෙත් ওই වගේ තත්ත්වයන් තිබුණා. විවිධ මේ අපිට මේ ඇමරිකාව ඕනේ නැහැ කියලා වගේ. එක තැනකදී ඇමරිකාව ඔක්කොම එක රැයින් අකුලගෙන ගියා. ඊට පහුවෙන්ද ත්‍රස්තවාදී සංවිධානයක් තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය අල්ලගත්තා. ඉතින් දැන් අද මං හිතන්නේ ඇෆ්ගනිස්තානයේ මිනිස්සු විශේෂයෙන් කාන්තාවෝ දරුවෝ තරම් දුක් විඳින ජනතාවක් මේ දකුණු ආසියානු කලාපේ රටක නැතුව ඇති. ඒකට දැන් මේ தත්ත්වය තමයි DS තැති ගන්නවට ලක් කරේ. ඒකට DS බැලුවා මේ කට්ටිය
අපේ බ්‍රිතාන්‍යයන් ගියොත් අපිට ඇත්තටම තාරක දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ අපිට කියලා ගුවන් හමුදාවක් නැහැ. තිබුණේ නැහැ. ඒක තිබුණේ රාජකීය ගුවන් මේ හමුදාව. රොයල් එයාර්ෆෝස්, රොයල් නේවි, රොයල් ආමි. රොයල් ආමි. අන්තික නිලධාරීනුත් හිටියේ අනද නිලධාරීන් ඉඳලා මධ්‍ය මට්ටම වෙනකන් හිටියේ බ්‍රිතාන්‍යය. ඒ අය බොහොම කලාතුරකින් වොලන්ටියර් ෆෝස් කියලා එකක් තියෙනවා මේ මොකද වෙන්නේ ස්වෙච්ඡා බලකාය. ස්වෙච්ඡා බලකාය. සර් ජොන් කොතලාවල මහත්තයා ඒකේ කපිතාන්වරයෙක්. එඩ්වඩ් හෙන්රි පේදිරිස් මේ ඔක්කොම ස්වෙච්ඡා බලකාය. නමුත් යුද්ධ කරන උපායමාර්ගික නායකත්වයේ තිබුණේ මේ බ්‍රිටිෂ් ආමියකට. අවි ආයුධ නැහැ, ගුවන් යාන නැහැ, නාවික කොහොමද අකුලෙන් හමුදාවක් ගියා නැහැ. නම් පහුවෙන්දා ගහලා දැන් ගන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය තුල හදිසියෙන්වත් මේ අධිරාජ්‍යවාදීන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයන් තමන්ගේ යුද හමුදාවල් ත්‍රිවිධ හමුදාවල් එක්ක මෙහෙම පිට වුණා නම් අපිට අනාරක්ෂිත දේශපාලන වාතාවරණයක් තමයි අපිට ඇති වෙන්නේ. එහෙම වුණා නම් බලවත් වෙන්නේ කවුද තාරක? අපේ අසල්වාසී ලොකු අයියා. එතන ලොකු අයියාගේ ග්‍රහණයට අපි අනිවාර්යෙන් ලක් වෙනවා. එන්න මේ தත්ත්වය තුල ඒ වෙලාවේ DS තීන්දුව කරා අපි පූර්ණ නිදහසක් ඉල්ලන්නේ නැතුව උපක්‍රමශීලීව මේ හමුදාවන් මෙහෙ තියාගන්න අවශ්‍ය නිසා මේ ඩොමිනියන් තත්ත්වය අපිට දෙන්න කියන එක. හැබැයි ඔය වෙනකොට බණ්ඩාරනායක මහත්තයා පළාත් පාලන ඇමති. එයා පාර්ලිමේන්තුවකට සොල්බරි ආණ්ඩු ක්‍රමය අහම්පස්සේ නැවත පාර්ලිමේන්තු වුණා රාජ්‍ය මන්ත්‍රී සභාව යෝජනාවකුත් සම්මත කරගෙන තිබ්බා නේද? මේ පූර්ණ නිදහසක් ඉල්ලන්න ඕනේ කියලා. ඒ DSK පක්ෂේ තමයි බණ්ඩාරනායකත් හිටියේ. මම හිතන්නේ ඒ සැලැස්මට DSK පුතා ඩඩ්ලි වගේම සර් ජොන් කොතලාවලත් සමාවෙන්න ජයජයවදලා මෙයාත් එකඟ වෙලා හිටියා. නමුත් DS ඊට වඩා දුර දැක්කා. හැබැයි DSK දුරදර්ශී නායකත්වය හැමෝම පිළිගත්ත නිසා ඒ වෙලේ අපේ ජාතික ආරක්ෂාවත් අපේ ආර්ථික ස්ථාවරත්වයත් රැකෙන විදිහට අපි නිදහස ගත්තා කියලා කිව්වොත් හරි නේද පොල්? ඔව් හරියටම හරිතාරක. දැන් එතනදී දැන් ඇත්තටම ඔය ලංකා ජාතික සංගමය ඇතුලේ දපු අර වැඩිහිටි කණ්ඩායම තමයි මේ ඩොමිනියන් තත්ත්වය අපි ගමු කියන එක මේ වෙනුවෙන් පෙනී හිටියේ. මේක හිටපු තරුණ කණ්ඩායම තමයි හිටියේ නෑ අපි පූර්ණ නිදහස ගන්න ඕන කියලා. හැබැයි දැන් අන්න අර තරුණ කණ්ඩායමේ මතවාදයට අනුගත වෙච්ච සමාන්තරව ගියපු මතවාදයක් තමයි ලංකාවේ වාමාංශිකයන්ගේ තිබුණේ. ඉතින් දැන් වාමාංශිකයන් දැන් මේ වෙලාවේ අපි මේක තරාදියක දාලා බැලුවොත් අද පිළිගනී කවුරුත් මේ අපේ මේ කතාව තේරුම් ගත්තට පස්සේ අර තරුණ කණ්ඩායමේ මතයද නිවැරදි අර වැඩිහිටි කණ්ඩායමේ මතයද නිවැරදි කියලා. දැන් අර පෞගේ කාලේ කිව්වනේ මේ සිස්ටම් චේන්ජ් කරන්න ආපු අයගේ සමහරු රූපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ලා කිව්වා අර යතුරක්වත් දෙන්න සුදුසු නැහැ කියලා මේ වැඩිහිටියොන්ට. නමුත් අපි සමහර පක්ෂවල ඉන්නව නේද පුල්ලේ ප්‍රධාන ලේකම්ලා එහෙම කොඩේ ඩයි කරාට පස්සේ තරුණ වෙනවනේ තාරක. කාගේවත් වයසටවත් තරුණකමටවත් අපි hina වෙන්නේ නැහැ. නමුත් අර එහෙම කියපු කට්ටියගෙම පක්ෂ මහලේකම් බැලුවොත් සෑහෙන දශක 6ක් 7ක් ලෝකෙ දැකපු අය. කොහොම වෙතත් පුල් තව කතාවක් කියන්න ඕනේ ඒ අස්සෙම එයාට ගෞරවයක් වශයෙන් අපි සමහරලාට බෙදුම් වාදයේ පිළිබඳව ද්‍රවිඩ දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරනවානේ. පුලුත් මමත් මේ සටහන් ගන්නවා. හැබැයි උතුරේ ද්‍රවිඩයන්ගේ නායකත්වයේ ද්‍රවිඩ ජනතාවගේ නායකත්වයේ දරුවේ පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වගේ පොන්නම්බලම් අරුණාචලම් මැතිතුමා වගේ අය. ඒ අය යාපනයේ ද්‍රවිඩ නායකයෝ හැටියට DS සේනානායක මහත්තයත් එක හඬින් එකඟ වුණා. එක පෙළට හිටගත්තා. නැත්නම් එයාට බෙදුම් වාදී අවශ්‍යතා තිබුණා නම් එයාට තිබුණා එයාටත් හොඳ සම්බන්ධකම්. නයිට්වරෙක් නේ සර් පොන්නම්බලම් රාමනාදන්. එතකොට එයාටත් තිබුණා බ්‍රිතාන්‍යයට සංදේශ ලියලා එහෙම කරේ නැහැ. කකුලෙන් ඇද්දෙන එයාට මම හිතන ගෞරවයක් විදිහට අපි ඒක සඳහන් කරන්න ඕනේ මේ වෙලාවේ. ඇත්ත වශයෙන්ම මෙතන තරක සහයෝගය දුන්නා. දැන් මේකේ දැන් අපි හැමතිස්සෙම කතා කරනවා මේ ෆෙඩරල් ආකාරයේ යෝජනාවල්නේ මුල් කාලේ ආවේ මේ ඊළම් කියන එකට එන්නේ පස්සේ කාලෙකනේ. කෙසේ නමුත් ආවේ අර බලය බෙදීම කියන එක තමයි. දැන් ඕක අපිට ඇත්තටම අපේ දැන් සමහර මේ උඩරට රාජධානියනොත් ඔය යෝජනාවල් ආපු වෙලාවල් තිබුණා. ඉතින් නමුත් දැන් මෙතනදී වැඩේ තියෙන්නේ ඒ DSගේ ගත්තයේ තීන්දුව උඩ මේ රට ඒකීය රාජ්‍යයක් හැටියට තමයි අපිට නැවතත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන්ගෙන්
ලැබුණේ. එකයි. ඉතින් ඒක මං හිතන්නේ දකුණු ආසියාවේ ඉතාමත් ජයග්‍රාහී දේශපාලන තීන්දුවක් හැටියට සැලකුවට අපි කමන්නේ. ඒකයි. එතකොට දැන් මේකේ දැන් ඒකේ අර ඩොමිනියන් තත්ත්වය ගන්න වෙලාවේ විශේෂයෙන් අපි ගිවිසුම් 3කට එකඟ වුණා. ඒ ගිවිසුම් 3න් එකක් ආරක්ෂිත ගිවිසුමක් හැටියට තිබුණේ. අනිත් එක රාජ්‍ය සේවකයින් සම්බන්ධව යම්කිසි ගිවිසුමක් අපි තිබුණා. අනිත් එක දේශපාලනික වශයෙන් විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් ගිවිසුම්. ඕක තමයි ගිවිසුම් 3. මෙන්න මේ ගිවිසුම් 3 හරහා තමයි අපි අපේ ඒකීය රාජ්‍ය සංකල්පය එදා DS මේ ඩොමිනියන් යෝජනාවලිය ඇතුළේ රැකගත්තා. අනිවාර්යයෙන්. හැබැයි දැන් ওই ගිවිසුම් ගැන කියනකොට පුල් අපිට මතක් වෙන්නේ මේ ළඟදිත් ඉන්දියාවත් එක්ක අපි ගිවිසුම් 7ක් අත්සන් කරා. ඊළඟට ඉරාන, ඇමරිකා, ඊශ්‍රායල යුද්ධය ආවම අපි ජාතික ආරක්ෂාව ගැන හිතනකොට මේ ආරක්ෂක ගිවිසුම් ඇතුලේ අපි එකග වෙච්ච කාරණා මොනවද කියලා සාමාන්‍ය මහ ජනතාව නෙමෙයි. වෘත්තික වෙච්ච උපුලුයිමාය නෙමෙයි. අඩු ගානේ පාර්ලිමේන්තුවවත් දන්නේ නැහැ. හැබැයි DS මේවා හැංගි හොරා ගැහුවේ නැහැ. ආමාංශිකව විරුද්ධ වෙද්දි විවේචන කරද්දි සමහරලාට තමන්ගේ කණ්ඩායම හිටපු බණ්ඩාරනායකලා වගේ අය විරුද්ධ වෙද්දි කතම් විට කකුලෙන් ඇද්දද කියලා කියන්නත් බෑ. නමුත් ඒ ප්‍රතිපත්තිය හිටියානේ. ඒ ඩොමිනියන් නිදහස ගෙනත් දීලා අපි මම හිතන්නේ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජිකයෝ හැටියට අපිට ලොකු ආරක්ෂාවක් තිබුණා. එතකොට අර DS ගෙන් පස්සේ ඩඩ්ලි කෙටි කාලයකට අගමැති වෙලා ඊළඟට සර් ජෝන් අගමැති වෙනවානේ. එතකොටත් මේ ඉන්දියාවේ අර ලොකු අයියා ගතිය මැකිලා තිබුණේ නැහැ නේද පුල් අපි ඒ කතාව කියන්නේ. අර ඒක මේ දැන් ඕකට අදාළ අර පොඩි කෑල්ලක් දන්නවා. බැන්ඩුම් කිව්වම සමහර විට සර්ජන්ට බැන්ඩුම් වීරයා කියනවා. සමහර අය වාමාංශික සර්ජන්ට කිව්ව බැන්ඩුම් බූරුවා කියලා. බූරුවා කියලා. ඉතින් ඒ කතාවත් අපි කියන්න බෑ. දැන් මේක ඇහුවට පස්සේ ඕනනම් තේරුම් ගන්න පුළුවන් වීරයාද බූරුවද උනේ කියන එක. ඇත්තටම මේක මේ බැන්ඩුම් සාකච්ඡා පටන් ගන්නේ 1955 අප්‍රේල් 18 ඉඳලා 24 දක්වා ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවරේ. ඒතකොට මේ බැන්ඩුන් නුවරදී රැස් වෙන්නේ කවුද? ඉන්දියාවේ අගමැති ජවහර්ලාල් නේරු, ඒ වගේම ඉන්දුනීසියාවේ අලි ශාස්ත්‍ර මීජෝ, පාකිස්තානයේ මොහම්මඩ් අලි ජින්නා, බුරුමේ ඌනු, ඒ වගේම අපේ රටේ ලංකාවේ සර්ජන් කොතලාවල. ඒතකොට මේකෙදිත් ඇත්තටම මේ පංචශීල ප්‍රතිපත්තියකට එකඟ වීමේ අරමුණෙන් තමයි මේ බැන්ඩුන් සමුළුව ඉන්දුනීසියාවේදී තියන්නේ. පංචශීල ප්‍රතිපත්තිය කිව්වම මේ අපේ පන්සිල් නෙවෙයි. දැන් මේකෙදි වෙනම කාරණා කීපයක් තිබුණා. ඇත්තටම මේ සෑම රටකම ස්වාධීනත්වය හා ඒකාග්‍රතාවය කෙරෙහි අන්‍යෝන්‍ය ගරුත්වය හා පිළිගැනීම, ආක්‍රමණය නොකිරීම, ඒ වගේම එකිනෙක රටවල අභ්‍යන්තර කාර්යයන් කෙරෙහි මේ රාජ්‍යයන් හැටියට බලපාන තීන්දුව නොගැනීම, ඒ වගේම සමානාත්මතාවය හා අන්‍යෝන්‍ය සුභසිද්ධිය, සාමකාමී සහජීවනය කියන මෙන්න මේ පහ යටතේ තමයි මේ බැන්ඩුම් පංචශීල ප්‍රතිපත්තිය මත පදනම්ව ගිවිසුමක් අත්සන් කරේ. ඉතින් මේක ඇත්තටම කෙටුම්පත් කරන්න ඉදිරිපත් වෙන්නේ මෙහි ඉන්න මහා යෝධයෝ දෙන්නෙක් මේ ආසියාවේ. චීනේ අගමැතිවරයයි ඉන්දියාවේ අගමැතිවරයයි. මම චව්වෙන්ලායි තමයි. චව්වෙන්ලායි ඉන්දියාවේ ජවහර්ලාල් නේරුතුමා. එතකොට දැන් මේ කට්ටිය මෙතනදී පෙන්වන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධයි කියන විරුද්ධ වෙන්න ඕන කියන තැන ඉඳන් තමයි මේ පංචශීල ප්‍රතිපත්තිය ගේන්නේ. හැබැයි මේක යට තව වෙනම කතාවක් මේ නේරුලාගේ තිබුණා. එතකොට ඒක මේ ආසියාවේ අනිත් නායකයන්ට එච්චර අවබෝධයක් තිබුණ නැති වුණාට අපේ සර් ජෝන් කොතලාවට හොඳ අවබෝධයක් තිබුණා ඉවෙන් වගේ මේ ඉන්දියාවේ ගමන් මඟ ගැන අවබෝධයක් තිබිච්ච ඉඳලා එතුමා යෝජනා කරා අධිරාජ්‍යවාදයට විරුද්ධව පෙළ ගැසීම නෙවෙයි, ඒකට කැලලක් ඉස්සරහට දැම්ම සියලු ආකාරයේ අධිරාජ්‍යවාදයට. මොකද හේතුව ඒ කාලේ වෙනකොට මේ චීනයත් යම් අධිරාජ්‍යවාදී ස්වරූපයකින් තමයි ක්‍රියා කරමින් හිටියේ. ඉන්දියාවත් අධිරාජ්‍යවාදී ස්වරූපෙන් තමයි ක්‍රියාත්මක කරමින් හිටියේ. දැන් අන්න ඒ කට්ටියන්ට අධිරාජ්‍යවාදයේ හැටියට වටේ රටවල් ටික යට කරගෙන ඉන්න අවස්ථාව තියාගෙන මේ බටහිරින් එන අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙන කතාවක් තමයි මේ චූවෙන්ලායිලා මේ නේරුලා ඉස්සරහට දාගෙන තිබුණේ. දැන් මේකට තමයි සර් ජෝන් විරුද්ධ වුණේ. සර් ජෝන්ගේ කතාවේදී සර් ජෝන්
මෙන්න මේ தත්ත්වය පැහැදිලි කරන්න සූදානමින් ඉන්නකොට මේ නේරු අර ඔක්කොම නායකින් ගාවට ගිහිල්ලා කිව්වා ඔයාලා කරන්න කතාව කරන්න කලින් එයාට පෙන්නන්නේ කියලා. කාටද මේ නේරුට. එතකොට ඒ වැඩේ අනිත් ඔක්කොම කරා. හැබැයි සර් ජෝන් කරේ සර් ජෝන් එහෙමනේ තමන්ගේ කතාව පෙන්නුවේ නැහැ. කීල්ලෙවලා කතාව කරා. කතාවේදී සර් ජෝන් අන්න අර සියලු ආකාරයේ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ විය යුතුයි කියන ස්ථාවරය එයා පෙන්නුවා. පෙන්නුවාට පස්සේ මේකට බොහොම කේන්ති ගියා මේ නේරුට. නේරු සර් ජෝන්ගේ ගාවට ඇවිල්ලා ඇහුවා මේ IIC තමුසේ කතාව කරන්න කලින් මට පෙන්නුවේ නැති කියලා. ඉතින් මේ මයිතරේ නේරුගෙන් සර් ජෝන් එතකොට අහනවා IC නේරු උඹ ඔබේ කතාව මට පෙන්නුවෙත් නෑ නේද කියලා. ඉතින් සර් ජෝන් කියන ඒ රාජ්‍ය නායකයා අභිමානවත් රාජ්‍ය නායකයාගේ චරිතය ගත්තාම ඕක නිකම්ම නිකන් කට කතාවක් හිතලුවක් වෙන්නත් බෑ. එහෙම අහන්නත් ඇති. කොයිද දැන් වීරයා වුණේ එතනින්නේ. වීරයා වුණේ එතනින්. එතකොට සර් ජෝන් ලංකාවේ ගෞරවය එතනදී ආරක්ෂා කරගන්න. ඊට පස්සේ එතනින් ඉස්සරහට අපි ගියොත් දැන් ඇත්තටම දැන් මේ ඉන්දියාවේ ලංකාව සම්බන්ධයෙන් තියෙන දේශපාලන මතය සහ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම ඉතාමත් තීක්ෂණ මට්ටමක තියෙන දෙයක්. ඒක ඔවුන් ඉතාමත් අපි එක පැත්තකින් දැන් ඉන්දියාව පැත්තෙන් නම් බැලුවොත් ඇත්තටම රටකට තියෙන්න ඕන ඒ විදිහේ විදේශ ප්‍රතිපත්තිය තමයි. නමුත් මේකදී අපි විරුද්ධ වෙන්නේ අපි රටක් හැටියට දැන් අපිට මේක ආක්‍රමණයක් ස්වරූපෙන් මේ වැරද්දක් තමයි අපි දකින්නේ. උපුල් අනිත් එක ඉන්දියාවේ දේශප්‍රේමීත්වය ඉන්දියාවට වටිනවා වගේ අපේ දේශප්‍රේමීත්වය අපිට වටිනවා. ඉන්දියාවේ අය උන්ගේ රටට ආදරය තරමටම අපේ රටට ආදරය. එතකොට හැබැයි ශූර විදේශ ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරොත් විතරයි මේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වෙන්නේ. ඒකට අපි ඉන්දියාවත් එක්ක තරහ වෙන්නවත් අරගල කරන්නවත් රණ්ඩු වෙන්නවත් නෙමෙයි මේ කියන්නේ. නමුත් ඩිප්ලොමසි නැත්තම් රාජ්‍යතාන්ත්‍රික භාවය තුලින් මේ දෙරට අතර තියෙන ප්‍රශ්න අන්‍යෝන්‍ය විදිහට බේර ගන්න ප්‍රශ්න සහ දෙරට අතර ඇතිවිය හැකි ප්‍රශ්න අපිට යහපත් ආකාරයකට අපි විසඳගත යුතු වෙනවා. මම හිතන්නේ ඔය ඉන්දු ලංකා කිවිසුම අවස්ථාවේ මේක ජේ.ආර්. ජයවර්ධනයි රජීව් ගාන්ධි අතර වෙච්ච සංවාදය සහ දේශපාලන ගනුදෙනුව දිහා බැලුවොත් අපි මම හිතන තාරක ඒක ඉදිරියේදී අපි තවත් කතා කළ යුතු මාතෘකාවක්. ඒක අපි පුළුල් විදියට අපිට විශාල කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න පුළුවන් එකක්. අපි ඒක ඉස්සරහට තියාගමු. නමුත් දැන් මෙතනදී දැන් ඔය ඉන්දියාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් යම් නායකින්ට විශේෂයෙන් මේ චෝදනා එල්ල වුණාට අපිට මෙතනදී අර ආදර්ශයට ගන්න පුළුවන් නායකයෙකුත් ඉන්දියාවේ හිටියා. ඒ තමයි ඉන්ද්‍ර කුමාර් ගුජරාල්. ඔව් ප්‍රසිද්ධුනේ අයිකේ ගුජරාල් කියලා මෙතන අගමැතිකම හිටියේ බොහොම සුළු කාලයක්. ඇත්තටම කියනවා නම් එයා ඉන්දියාවේ නේරුගේ ඉඳලා පෙළ ගැස්සුවොත් ඉන්දියාවේ ඉඳපු 12 වෙනි අගමැතිවරයා. දවස් 332යි ඔහුගේ කාලේ. හැබැයි දවස් 332ක් කියන අවුරුද්දකට පොඩ්ඩක් අඩුයිනේ. එතකොට නමුත් ඔහු අද ලෝකේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉන්දියාවේ ඉඳපු ප්‍රජාතන්ත්‍රවාදීම රාජ්‍යතාන්ත්‍රික අගමැතිවරයා හැටියට තමයි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. ඉතින් අර ඔහුගේ කාලේ ඔහු මේගේ විදේශ ප්‍රතිපත්තිය ඔහු මේ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය කියලා හඳුන්වන එකටත් ඔහු විරුද්ධ වුණා. ඒකින්ද ඔහු මේ හැමතැනම එයාගේ මේ ගුජරාල්ගේ විදේශ ප්‍රතිපත්තිය එයා හැඳින්නුවේ ගුජරාල් දර්ශනය කියලා. එතකොට දැන් ඒකෙදී එයා කිව්වේ අපිට කිසිම කලාපේ රටක් එක්ක ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් මේ රටක් අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් එහෙම නැත්නම් සූරා කෑමේ අවශ්‍යතාවයක් නැහැ. අපි ඉතාමත් සුහදව ඉන්දියාව මේ කලාපේ රටවල් එක්ක කටයුතු කරන්න කැමති. කලාපේ අනිත් රටවලුත් අපි වගේම දියුණු වුණොත් තමයි ඒක ඉන්දියාවටත් වටින්නේ කියලා ඒ වගේ හරි ඉතාමත් සෞම්‍ය සහ සුහදශීලී ප්‍රතිපත්තියක්. ඉතින් ඒ වගේ එකකට මේ ගුජරාල් ප්‍රතිපත්තිය කියලා
හැඳින්වීමම මේ එතනින් පේනවා සාධාරණයි නේ ඒක. මොකද්ද ඇත්ත ප්‍රතිපත්තිය කියන එක අපිට පේනවා නේද? මේ අපි මේ කතා කරන කාරණා උපුල් මේක මේ අර සමහර අය වගේ බිල්ලොම වණ්ඩ නෙමෙයි. කිරි අර මොකද ඒකට කියන්නේ කිරි පූකුරුවේ කිඹුල්ලෝ පෙන්වන්න කිරි කොරහේ කිඹුල්ලු පෙන්වන්න නෙමෙයි අපි මේ හදන්නේ. හැබැයි අපි අවබෝධයෙන් යන්න ඕනේ ගමන. අපි අපේ අසල්වැසියා මහා දැවැන්ත ආර්ථිකයක් අද 48 DS තිබුණ අභියෝගයට වඩා අභියෝගයක් අපිට දෙනවා. මේ ආර්ථිකය ලොකු දැතිරෝධය කරගෙන අපේ රටේ ආර්ථිකය කියන පොඩි දැතිරෝධය කරකවන්න පුළුවන් විදිහ අපි ඉගෙන ගන්න. ඒ වගේම තමයි මේ අපේ අසල්වැසියාගේ විදේශ ප්‍රතිපත්තියට අපි 100%ක් අනුගත වෙන්න අවශ්‍ය නැහැ. අපි අපිට අවශ්‍ය දේ ඉෂ්ට සිද්ධ කරගන්න ඕනේ. මොකද මේ ඉන්දියානු රජයට ලංකාවේ ලොකු වැදගත්කමක් තියෙනවා. ලංකාවේ භූමිය, ලංකාවේ තියෙන භූදේශපාලනික සුවිශේෂත්වය ඉස්සෙල්ලාම අඳුරගත් ඉන්දියාව. ඊට පස්සේ චීනය. ඇත්තටම ඇමරිකානු එක්සත් ජනපදය දැන් තමයි මේකට ප්‍රධාන අවධානයක් යොමු කරන්නේ. ඉතින් අපි කුඩා රටක් හැටියට අපි ශක්තිමත් වෙන්න නම් අපි බුද්ධිමත් වෙන්න ඕනේ. අපි කරන රාජතාන්ත්‍රික පේවරයන් අපේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම පිණිස වෙන්නට ඕන. ඔය කතාව තමයි අපි කියන්නේ. ඔව් දැන් ඇත්තටම දැන් තාරක මේ දැන් ඉන්දියාවත් එක්ක අර මම අපි ඉස්සෙල්ලත් කිව්වා වගේ සාමාන්‍යයෙන් මේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂවලට ඉන්දියාවත් එක්ක ඉතාමත් හොඳ සහ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් තිබුණා. ඒ වගේම තමයි අපිට දැන් අපේ තියෙන විදේශ ප්‍රතිපත්තිය නොබැදී පිළිවෙතට අනුව ගත්තත් අපිට ඉන්දියාවත් එක්ක කටයුතු කරන එක කිසිම ගැටලුවක් මෙච්චර කාලයකට වෙලා නැහැ නේ. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වාමාංශික පක්ෂ විසින් විවිධ මේ දේශපාලනික වශයෙන් අරගලකාරී මාවතයන්ට මේ ද්විපාර්ශ්වික කටයුතු අරන් ගියානේ. තියෙන සම්බන්ධය විවේචනාත්මකව ලොකෝටම දැක්කේ වාමාංශික. වාමාංශික කිව්වහම මම හිතන්නේ අතීත වාමාංශිකවට වඩා ජනතා විමුක්ති පෙරමුණ බිහි වුණායින් පස්සේ විශාල විදිහට මේ ඉන්දියානු සම්බන්ධතාවය ගැන විවේචන කරා. මම හිතන්නේ පන්ති පහෙන් එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. දැන් ඉන්දියාවේ හොඳ මිතුරු හැටියට තමයි හැසිරෙන්නේ. හැබැයි ඓතිහාසිකව ගත්තාම ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ලොකෝට කතා කරා. උකුල් මම හිතන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක් කියන්න යන්නේ. දැන් මෙතන දැන් තාරක කිව්වාගේ දැන් ඔය ඉන්දියානු ව්‍යාප්තවාදය කියන කතාව දැන් ජෛවික පන්තියේ තියෙන කතාව සම්පූර්ණ වශයෙන් අපි බැහැර කරන්නේ නැහැ. ඒකේ යම් යම් කාරණා හේතු සාධකයක් තියෙනවා. නමුත් ඒ හේතු සාධක වුණා කියලා අර මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ බොම්බයි ලුණු තහනම් කරගෙන ලේලන් බස් තහනම් කරලා සුදු ලුණු තහනම් කරලා දැන් ඒ මට්ටමට ඉන්දියාවත් එක්ක හැප්පෙන එක නෙවෙයිනේ දේශපාලනයේ දීපාර්ශික මේ දේශපාලනික ගනුදෙනු කියන්නේ. දැන් අපි ඉතාමත් සුහදශීලී විදියට මේක බේර ගන්න පුළුවන් තැන් තියෙනවා අපිට. අනිවාර්යයෙන්ම මොකද අපිට අමතක කරන්න බෑ උපුල් අපිට බැරි වෙච්ච වෙලාවල් වල ඇත්ත තමයි අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය කරමින් භෞමික අඛණ්ඩතාවයට තර්ජනය කරමින් සමහරවිට පරිප්පු පාවා දැම්මා පුවන් යන වෙලාව. හැබැයි අපිට වැරදිච්ච තැන්වලදී ඉන්දු ලංකාවේ විසම ගැහුවාන් පස්සේ ඉන්දියානු සොල්දාදුවෝ මෙහි LTT එකත් එක්ක සටන් කරලා ජීවිත බරපතල ගාණක් ලංකා පොළොවේ අවසන් ගමන් ගියා. ඊට පස්සේ ආර්ථික අර්බුදයක් ආවහම ලංකාවේ ආර්ථික බංකොලොත් කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාන් පස්සේ අපිට ඉස්සෙල්ලාම උදව්වට ආවේ ඉන්දියාව. ඊළඟට යම්කිසි ස්වභාවික විපතක් වුණාන් පස්සේ අපිට ඇමරිකාවෙන් උදව් වෙන්නේ පහුවෙලා. ඉන්දියාවෙන් තමයි අපිට ඉස්සෙල්ලාම ගුවන් යානා මගින් නැව් මගින් හමුදා වෙවලා සහන කණ්ඩායම වෙවලා අපිට උදව් කරා. අපි ඒවා අමතක කරනවා නෙමෙයි. පැහැදිලිවම අපේ ආර්ථික අර්බුදයේ වෙලාවේ ඉන්ධන අර්බුදයේ වෙලාවේ ගෑස් අර්බුදයේ වෙලාවේ දැන් මේ වෙයිදී අත්වශයෙන් ඉන්දියාව ඉරාන අර්බුදය ඉරාන ඇමරිකානු ඉස්රායල් යුද්ධය තිබිලා හොමු සමුද්‍ර සංධිය හරහා තෙල් නැව් වෙනක ප්‍රමාද වෙනකොටත් අපි දුවගෙන ගියේ කාගාවටද ඉන්දියාවට යන්නේ අපිටත් ටිකක් දෙන්න කියලා දුන්න නොදුන්න එක වෙනම කතාවක්. අපිට අඩු ගානේ ඉල්ලන්න පුළුවන්. ඉතින් එතකොට ලොකු අයියත් එක්ක තරහ වෙන්න නෙමෙයි මේ කියන්නේ. පැහැදිලිවම. හැබැයි පායමාර්ගික නෝන්ජල් මල්ලි කෙනෙක් වෙන්න බෑ. ඒ අයියට ගැළපෙන ලෙවල් එකේ මල්ලි කෙනෙක් වෙන්න ඕන කියන කතාවක්. එතනදී දැන් ඔන්න ගැළපෙන කතාව කියපු ඉඳ තාරක මේ මට මෙතනදී එක කාරණයක් මතු කරන්න තියෙනවා. දැන් මේ තියෙන
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොට වෙච්ච මේ මාලිමා ආණ්ඩුව ඔව්. ලංකාවේ අභ්‍යන්තර කාරණාවලදී මැදිහත් වෙන දේවල් දැක්කම අපිට පේනවා ඇත්තටම අත්දැකීම් මඩු ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කිසිම අත්දැකීමක් නැති ඒ වගේම පූර්ව සිදුවීම් සම්බන්ධයෙන් දැනුවත්භාවයක් නැති ඔව්. මේ පිරිසක් කියලා. ඉතින් දැන් මේ වගේ අය කරන ආණ්ඩුවකදී අපිට පොඩි බයක් තියෙනවා ඇත්තටම මේ ඉන්දියාවත් එක්ක විතරක් නෙවෙයි ලෝකේ අනිත් රටවල් එක්ක වුණත් මේ කරන ද්විපාර්ශ්වීය යම් කිවිසුම් ගනුදෙනු වලදී අපිට හරි බයක් දැනෙනවා. මොකද අපිට වැඩිය ගොඩක් දැන් ඉස්සරහින් ඉන්නවා ඉන්දියාව. එතකොට දැන් ඒ වගේ රාජ්‍යයක් එක්ක අපි ගනුදෙනු කරනකොට ඒකට නොදෙවෙනි රාජ්‍යතාන්ත්‍රික බුද්ධියක් මෙහෙවල කරන්න ඕන දේවල් මේ. ඉතින් ඒකින්ද දැන් මේ යම් මේ හරි බයක් ඇති වෙනවා මේ සමහර මැදිහත් වීම දැක්කම ඔව්. මේවා කොයි තැනින් නතර වෙයිද කියලා වගේ හැඟීමක්. ඒ වගේම මේ ඉන්දියාව ගැනනේ අපි දිගින් දිගට මේ කතා කරේ. එතකොට මේ ඉන්දියාවේ අපේ හිටපු නායකයින් 3 දෙනෙක් ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් අපිට සෑහෙන්න බලපෑම් කරපු 3 දෙනෙක් හිටියා. ඒ 3 දෙනාම ගාන්ධිලා තමයි විශේෂත්වය මේකේ. මහත්මා ගාන්ධි, ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි. එතකොට දැන් මහත්මා ගාන්ධි අපිට නිදහස දෙන අවස්ථාවේ යම් බලපෑම් කරා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේක බෙදුණු නිදහසක් දීම හෝ නිදහස දීම පමා කරන මට්ටමක්. එතකොට අවසානයේ එතුමට වුණත් ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔවුන්ගේ රටේම පුද්ගලෙක්ගේ අතින්. ඔවුන්ම හදපු පුද්ගලෙක්. ජාතිකවාදී විනායක ගුඩ්සේ කියන්නේ ඉතාම දැඩි හින්දුත්වවාදී ජාතිකවාදී මතවාදී හිටපු කෙනෙක් තමයි ගාන්ධි. ඊළඟට ඉන්දිරා ගාන්ධි. දැන් ඉන්දිරා ගාන්ධි තමයි ඉන්දිරා ගාන්ධි ගත්තු තීන්දුවක් හින්දා තමයි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි අවුරුදු 30ක් විශාල වන්දියක් ගෙවපු සිදුවීම් වලට මුහුණ දුන්නේ. මේ යුද්ධය ඇති වෙන්න ත්‍රස්තවාදී කටයුතු ඇති කරේ LTT එක ඇතුළු තවත් සංවිධාන 6ක් හැදුවේ ඉන්දිරා ගාන්ධිගේ මැදිහත් වීම යටතේ ඒ බුද්ධ්‍යංශ මැදිහත් වෙලා. එතකොට එතුමියට උණ ඉරණම් මොකද්ද? එතුමියටත් තමන්ගේම ආරක්ෂක බටේ ලංකාවට සම්බන්ධ කාරණයක් නෙමෙයි. අර රන්දෙවලේ ප්‍රශ්නේ අමෘත්සර් සිද්ධාස්ථානයේ ප්‍රශ්නයකට සීක් ජනතාව ලොකුවට විසිලා ඉඳිද්දී එතුමියගේ විශ්වාසවන්තම ආරක්ෂක බලකාය කෙනෙක් තමයි එතුමිට වෙඩි තියෙන්නේ. ඊළඟට රජීව් ගාන්ධි එතුමාට වෙච්ච එක අපි කවුරුත් දන්නවා. LTT ත්‍රස්තවාදීනියක්ම තමයි මරාගෙන එතුමා මරලා. ඊට කලින් අපේ සොල්දාදුවෙකු බයිනතු පාරක් එල්ල කරා නිදහස් ඉන්දු ලංකාගේ විසුම අත්සන් කරන වෙලාව. ඉතින් එතුමා බේරුණා. ඉතින් දැන් මේකෙදි තාරක දැන් මම මෙතන මතු කරන කාරණාව තමයි දැන් ශ්‍රී ලංකාව කියලා කියන්නේ මම පෞද්ගලික විශ්වාස කරනවා මේක මේ මහජන ඡන්දයෙන් පත් වෙන රාජ්‍ය නායකයෙක් විසින් පාලනය කරන රටක් විතරක් නෙවෙයි. මේ රටේ ඊට වැඩිය ආනුභාව සම්පන්න ඉතාමත් වාසනාවන්ත රටක්. මේක අපිට අපේ ඉන්දියන් සාගරේ භූගෝලයේ පිහිටීමේ වැදගත්කම විතරක් නෙවෙයි. මම මේ නොපෙනෙන දේවල් ගැන කියනව නෙවෙයි තාරක. නමුත් අපිට මොනවා හරි මේ රටේ තවදුරටත් අපිට ආරක්ෂිත වාතාවරණයක් අපිට නොපෙනෙන ආරක්ෂාවක් තියෙනවා. දැන් මේක බරපතල විදිහට ඕන වෙමින් යන්නේ. වැඩේ යන විදිහට. ගානට වැඩේ යටින් යන නිසා ඒ ආරක්ෂාවල් ඔක්කොම ඕනේ. ඒකනේ අවසන් ටිකට අපි ඇවිල්ලා ඉන්නේ. රටවල් බෙදන්න ගියපු අය කාටවත් යහතින් ඉන්න ලැබුණේ නැහැ ලෝක ඉතිහාසයේ කවදත්. මොකද මේ රටක භෞමික අඛණ්ඩතාවය කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක්. ඉන්දියාවේ අපි කතා කරා ඉන්දියාව බෙදිච්ච හැටි. අර සිරිල් රැඩ්ක්ලිෆ්ගේ තමන්ගේ පෑනෙන් රටාවට ඉන්දියාව බෙදුනේ කියලා. එතකොට මේ කතාවෙන් අපි මේක අවසන් කරපු මම හිතන්නේ වෙලාව ගියා දරුණෙත් නැහැ. ඉන්දියාවේ සිරිල් රැඩ්ක්ලිෆ් මේ රට බෙදන සිටියම අඳිනකොට ඉන්දියාවේ පාලකයා ප්‍රතිරාජ්‍ය තමයි ලෝඩ් ලූයි මවුන්ට්බැටන්. ලංකාවෙත් හිටියා. ලංකාවේ ලෝක යුද්ධේ දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවේ තමයි ඔහු
කඳුරු බැඳගෙන හිටියේ. එතකොට ලෝඩ් ලුයි මවුන්ට් බැටන් තමයි ඉන්දියාවේ වයිස්රොයි එහෙම නැත්නම් ප්‍රතිරාජ. ඒතර මොහු රජ පවුලටත් බ්‍රිතාන්‍ය රජ පවුලට වින්ස පරම්පරාවට ඉතාම ළඟ නෑකමක් තිබ්බ කෙනෙක්. ලෝඩ් මවුන්ට් බැටන්ට මොකද දන්නවද උපුල්ුනේ අන්තිමට? අවුරුදු 70 ගාණක් වෙද්දී ඔහු ගියා ඔහුගේ පවුලට අයත් මාලිගාවක් තිබුණා අයර්ලන්තේ. මම හිතන්නේ ග්‍රීස්ම නිවාඩු ගත කරන්න යන්නේ එහෙට. ඒට ගිහිල්ලා ඔහු තමගේ මුණුබුරු මිනිපිරිය පවුලේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා නිවාඩු ගත කරන අතරේ යොට් එකක් තිබුණා උන්ට. නැත්තම් රුවල් නැවක් මම හිතන්නේ. ඉතින් සාගර තරණයක් කරන අවස්ථාවේදී IRA ත්‍රස්තවාදී අයිරිෂ් රිපබ්ලිකන් නාමයේ එහෙම නැත්තම් අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ මේ නැවට බෝම්බ අටවලා ඔහු ඝාතනය කරා. එහෙම තමයි ලෝඩ් ලුයි මවුන්ට් බැටන් අවසන් ගමන. ඉතින් තරක අපි අවසාන වශයෙන් අපි මේ මෙතනදී දෙන පණිවිඩය තමයි දැන් මේ ඩොමිනියන් තත්වය කියලා කියන්නේ මේ සූද්දොන්ට කත් ඇදලා සූද්දොන්ගේ අවශ්‍යතාවය සපුරන්න අපේ DS සේනානායක මැතිතුමා ඇතුළු ඒ ජාතික වීරයන් ලබාගත්තු අර දෙකේ පන්තියේ නිදහසක් නෙවෙයි උපක්‍රමශීලීව රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ මොහොතේ ගන්න තිබිච්ච හොඳම තීන්දුව කියලා තමයි තීරණය උපාය මාර්ගික වශයෙන් ගත්තා. ඒක නිසා ඉන්දියාව මහා භාරතය දෙකට බෙදෙද්දි මේ පුංචි ලංකාද්වීපය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගෙන අදට දනින් වැටි වැටි බඩගග හරි අපි ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ අර්බුදයේ මුල මේ 76 වසරක ආරම්භයේ නෙමෙයි කියන එක මම හිතන්නේ නිදහසේ කතාවෙන්ම පේනවා. එහෙනම් අපි අදට නතර වෙමු. හරි. ගිහිල්ලා ඉල්ලමු. දේශපාලුවන් වහන් කළ දේශපාලන යථාර්ථය දේශපාලන වංශේ